කොහොමද ඔයාලට කාලෙකින් ක්‍රිකට් channel එකේ වීඩියෝ එකක් දාන්න බැරි වුණා? මොකද ප්‍රශ්නේ වුණේ ඉතින් පහුගිය දවස් ටිකේ මගේ අධ්‍යාපනයට කටයුතු ඊට අමතරව පොඩි ප්‍රශ්න ටිකක් තිබ්බා. ඒ අතරතුර channel එකටත් ඉතින් copyright strikes දෙක තුනක් වැදිලා තියෙන ඉතින් දෙකක් වැදිලා තියෙනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් channel එක ඉස්සරහට මේ නමින් channel එක නැති වෙලා ගියොත් බොහෝ දුරට මේ වගේ සමාන නමකින් ඉස්සරහට ඔයාලත් එක්ක මගේ අදහස් අමුවෙන් බෙදා ගන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් බලමු අපි ඉස්සරහට ගිහිල්ලා මෙතනින් ඉදිරියට මම බලාපොරොත්තු වෙනවා දිගටම channel එකට වීඩියෝස් අප්ලෝඩ් කරන්න. ගොඩක් දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව අද thumbnail එකේ දාලා තියෙන විදිහට මේ වගේ ක්‍රීඩක ඉතින් අපේ ක්‍රීඩකයෝ ගත්තොත් එහෙම CSK කණ්ඩායමේ, දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ, රාජස්ථාන් රොයල් කණ්ඩායමේ, එතකොට RCB කණ්ඩායම සහ සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් කණ්ඩායම කියන කණ්ඩායම් පහේම අපි ක්‍රීඩකයෝ ක්‍රීඩා කරනවා. ඉතින් කණ්ඩායම් අතුරින් අපේ ක්‍රීඩකයෝ සෑහෙන ප්‍රමාණයක් ක්‍රීඩා කරනවා. ඉතින් කියන්න සතුටුයි. පසුගිය තරඟයේදී මතකයි වනිතු හසරංග තීරණාත්මක සාධකය වුණා රාජස්ථාන රොයල් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා. ඒ වගේම මතීෂ පතිරණ හොඳට පර්ෆෝම් කරමින් ඉන්න මේ දවස් ටිකේ ඉතින් ගොඩක් තොරතුරු ක්‍රීඩා ලෝකයේ ක්‍රිකට් ලෝකයේ මැවෙන කාලයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මටත් හිතුණා මේ channel එක නැවත මේ කාලයේදී පණ දෙන්න මේ channel එකට. ඊට අමතරව තව දෙයක් මතක් කරන්න ඕන. channel එකේ subscribersලා 980 ඉන්නේ. තව ආදරණීය ප්‍රේක්ෂකයෝ 20 දෙනෙක් මේ channel එක subscribe කරලා ඒක ලොකු ශක්තියක් වෙනවා මේ channel එක ඉස්සරහට ගෙනියන්න. අපි බලමු අද thumbnail එකේ තිබ්බ කතාව මොකද්ද කියලා. කොහොමද මේ කතාව ටෙක්නිකලි වෙන්නේ කියලා. ඉතින් මගේ අදහස් පමණයි. ඉතින් මම පතාකෙක් නෙවෙයි ක්‍රිකට් ලෝකේ මාත්‍රයා වගේ ප්‍රේක්ෂකයෙක්. ඉතින් මගේ අදහස් මම channel එකක් කරා බෙදා ගන්නවා. සල්ලි උපයන්න නෙවෙයි channel එක කරන්නේ ආසාවට ක්‍රිකට් වලට. යමු අද වීඩියෝ එකට මේ කතාව හරියටම පැහැදිලි කරගන්න මගේ කෝණයෙන්. අපි ගියොත් එහෙම IPL official website එකට ඉතින් මේ තියෙන්නේ website එක අපිට මුලින්ම දකින්න හම්බෙනවා Chennai Super Kings කණ්ඩායම. Chennai Super Kings කණ්ඩායමට අපි ඇතුළට ගියොත් එහෙම අපිට දකින්න හම්බෙනවා මතීෂ පතිරණ මෙහි ප්‍රබල ක්‍රීඩකයෙක්. ඉතින් මතීෂ පතිරණට බොහෝ දුරට අවස්ථාව තියෙනවා. මොකද මතීෂ පතිරණ කියන්නේ Chennai Super Kings කණ්ඩායමේ නිත්‍ය පන්දු යවන්නෙක් කිව්වොත් නිවැරදි. මොකද ඔහුට ආදේශ කරන්න නැදන් ඇලිස් ඔවුන් විදේශ ක්‍රීඩකයෙක් විදිහට පාවිච්චි කළහොත් ඔවුන්ට මතීෂ පතිරණව එතනින් අයින් කරන්න වෙනවා. ඒක නිසා බොහෝ දුරට ඔවුන් ඔප්ෂන් එකක් විදිහට මතීෂ පතිරණව තියාගනි. ඊට අමතරව නූර් රහමඩ් බොහෝ දුරට සාර්ථකම පන්දු යවන්න විදිහට දිගටම ක්‍රීඩා කරන්න පුළුවන්. ඒක ඉතින් මගේ අදහස අනුව නම් CSK කණ්ඩායම එක විදේශීය පන්දු යවන්නෙක් ෆාස්ට් බෝලර් කෙනෙක් තෝරගනි කියන අදහස. එතනදී මතීෂ පතිරණට අවස්ථාව තියෙනවා, වැඩි අවස්ථාවක් තියෙනවා නැත්නම් ඇලිස්ට වැඩිය කණ්ඩායම තුල ක්‍රීඩා කරන්න. ඉතින් මතීෂ පතිරණගේ අවස්ථාව 85ක් වගේ අපි කියමු. ඉතින් මතීෂ පතිරණට ඒ අනුව බලද්දී ලොකු තරඟයක් නැහැ. මේක ඇතුලේ එළියට යනවද ඇතුළට එනවද කියන දේ ඉන්ජරි එකකට ලක් නොවුනොත් ඊළඟට බොහෝ දුරට වුන් ඊළඟ තරඟයේදී ඩෙවොන් කොන්වේ අත්හදා බලන්න ඉඩ තියෙනවා. මේ මගේ අදහස. කොහොමදත් ඔවුන් විදේශී ක්‍රීඩකයන් 4 දෙනාගෙන් ඊළඟට රචින් රවීන්ද්‍ර කොහොමදත් ක්‍රීඩා කරනවා. ඉතින් එහෙම ගැටලුවක් නැහැ. සෑම් කරන් අසාර්ථක වුණා. නමුත් ඒ වෙනුවට ඔවුන් තෝරගත්තේ ඕටන් සාර්ථක වුණේ නැහැ පසුගිය තරඟයේදී. මේ තරඟයේදී බොහෝ දුරට ඒ අවස්ථාව සෑම් කරන්ට නැවත ලැබෙන්න ඉඩ තියෙනවා. සහ නැත්තම් බැට්මන් කෙනෙක්ගේ අවශ්‍යතාව සපුරාලන්න ඩෙවොන් කොන්වේට අවස්ථාව ලැබෙන්න ඉඩ තියෙනවා. ඉතින් මෙහෙම බලද්දී CSK කණ්ඩායමේ මතීෂ පතිරණට ලොකු කම්පිටිෂන් එකක් නෑ. තරගේ අපි දකින්න බොහෝ දුරට අවස්ථාව මතීෂ පතිරණව දකින්න පුළුවන්. ඉතින් අපි ඊළඟට ගියොත් එහෙම දිල්ලි කැපිටල්ස් කණ්ඩායම. දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ අපි ක්‍රීඩකයන් ගැන කතා කරොත් එහෙම බැට්ස්මන්ලා ඩුප්ලෙසි අනිවාර්යෙන්ම ක්‍රීඩා කරනවා. එතකොට 4 දෙනා ක්‍රීඩා කරන්න පුළුවන් මතක තියාගන්න. ඉතින් 4 දෙනාගෙන් ඩුප්ලෙසි අනිවාර්යෙන් ක්‍රීඩා කරනවා. ජේක් ෆ්‍රේසර් ක්‍රීඩා කරනවා. ජේක් ෆ්‍රේසර් සහ ස්ටප්ස් අතරින් මේ දෙදෙනාම ක්‍රීඩා කරපු තරඟ අපි දැක්කා. ඉතින් බොහෝ දුරට මේ දෙදෙනාම ක්‍රීඩා කරනවා වෙන්නත් පුළුවන් බොහෝ දුරට. මොකද ඔවුන්ගේ බෝලින් ගැන බැලුවොත් එහෙම මිචෙල් ස්ටාක් අනිවාර්යෙන් ක්‍රීඩා කරනවා. එතකොට මේ 3 දෙනාම ජේක් ෆ්‍රේසර්, ස්ටප්ස් සහ ඩුප්ලෙසි ක්‍රීඩා කරොත් අනිවාර්යෙන්ම එතන සම්පූර්ණ වෙලා තියෙනවා. එතකොට ඕල් රවුන්ඩර් කෙනෙකුට අවස්ථාවක් නැහැ. මොකද මිචෙල් ස්ටාක් අනිවාර්යෙන්ම ක්‍රීඩා කරනවා. මෙතනදී අපිට බලන්න ඕන දුෂ්මන්ත චමීරට මොකද්ද තියෙන අවස්ථාව කියන එක. දුෂ්මන්ත චමීර බොහෝ දුරට මේ තරඟය ඇතුළට එන්න තියෙන අවස්ථාව තමයි එක්ක මිචෙල් ස්ටාක් ක්‍රීඩා නොකරන්න ඕන. මිචෙල් ස්ටාක් ක්‍රීඩා නොකරනවා කියන එක ටිකක් අඩුයි. බොහෝ දුරට දිල්ලි කැපිටල්ස් වලට වැදගත් නොවන තරඟයක් හෝ ඔවුන් පොයින්ට්ස් ටේබල් එකේ ඉහළ ඉන්න අවස්ථාවකදී තදා බැලීමේ තරඟයක් විදියට
දුෂ්මන්ත චමීරට විදේශ ක්‍රීඩකයෙක් වශයෙන් අවස්ථාව ලැබේවි. මොකද ඒ කම්පිටිෂන් එක එන්නේ මිචෙල්ස්ටක් ක්‍රීඩා කරද්දී ඔවුන්ගේ ඕල් රවුන්ඩර්ස් ලගේ පැත්තෙන් බලද්දී කිසිම විදේශ ක්‍රීඩකයෙක් ඔවුන්ගේ නැහැ. එතකොට මෙන්න මේ තුන් දෙනාගේ ඩුප්ලෙසි, ජෙක් ෆ්‍රේසර් සහ ස්ටප්ස් ක්‍රීඩකයන් තුන් දෙනා ඇතුළු ක්‍රීඩා කරොත් එහෙම අනිවාර්යයෙන්ම දුෂ්මන්ත චමීරට තියෙන අවස්ථාව නැති වෙනවා. මොකද දුෂ්මන්ත චමීර කියන්නේ බෝලර් කෙනෙක් අතරම. ඔවුන්ට බෝලර්ස්ලා ඕන තරම් ඉන්නවා. මිචෙල් ස්ටාක් කරනවා අනිවාර්යයෙන්ම කොල්ලි පියාඩෝ ශර්මා අනිවාර්යයෙන්ම ක්‍රීඩා කරනවා. ඉතින් දුෂ්මන්ත චමීරට ෆාස්ට් බෝලර් කෙනෙක් විදිහට තරඟේ අපිට දකින්න තියෙන අවස්ථාව ගැන කතා කරොත් ඉතින් සාමාන්‍යයෙන් 30ක විතර අවස්ථාවක් තමයි අපිට තියෙන්නේ. මගේ මතය අනුව 30ක් වගේ ප්‍රමාණයකින් අපිට දකින්න පුළුවන් වෙයි මිචෙල් ස්ටාක් වෙනුවට දුෂ්මන්ත චමීර විදේශ ක්‍රීඩකයෙක් විදිහට ඔවුන් භාවිතා කරන්න ඉඩ තියෙනවා. මොකද ඔවුන්ගේ පන්දු බලයනිය ගොඩක් ශක්තිමත්. ඕල් රවුන්ඩර්ස්ලා බලපුවාම එතනත් අපිට ගොඩක් පන්දු යවන්න එයාලගේ දකින්න පුළුවන් සාර්ථක පන්දු යවන්නේ. එක්සා පටේල් ඉතින් අනිවාර්යෙන් ක්‍රීඩා කරනවා. ඉතින් මේ අනුව බලද්දී දුෂ්මන්ත චමීරට තියෙන අවස්ථාව අපිට ගිලිහෙනවා නම් ගිලිහෙන්නේ මෙන්න මේ ප්‍රධාන කරුණු හින්දා. ඩුප්ලෙසි, ජේක් ෆ්‍රේසර් සහ ස්ටප්ස් බොහෝ දුරට ක්‍රීඩා කරනවා. මොකද ඔවුන්ගේ බැට්ස්මන්ලගේ අවශ්‍යතාවය තියෙන නිසා අවශ්‍යතාවය අපි දැක්කා. නමුත් පහුගිය තරඟයේදී හොඳ ඉන්දියන් ක්‍රීඩකයෝ හොඳට ක්‍රීඩා කරනවා. නමුත් ඔවුන්ගේ ප්‍රතිකරණ ලැයිස්තුව ශක්තිමත්ව පවත්වාගෙන යන්න උත්සාහ කරයි බොහෝ දුරට මේ තරඟාවලිය පුරාවටම. ඒ අනුව දුෂ්මන්ත චමීරට බොහෝ දුරට තව තරඟයකදී දෙකකදී පස්සේ අවස්ථාව ලැබෙන්න ඉඩ තියෙනවා. මොකද එක දිගටම මිචෙල් ස්ටාක් ක්‍රීඩා නොකළහොත් දුෂ්මන්ත චමීරව ඔවුන් තුරුම්බුවක් විදිහට පාවිච්චි කරන්න අවස්ථාව තියෙනවා. බොහෝ දුරට මම කිව්වා වගේ 35ක වගේ අවස්ථාවක් දුෂ්මන්ත චමීරට තියෙනවා. මේ මගේ පුද්ගලික අදහස පමණයි. ඊට අමතරව අපි බැලුවොත් එහෙම රාජස්ථාන් රොයල් කණ්ඩායම. රාජස්ථාන් රොයල් කණ්ඩායම නම් අපිට කතා කරන්න දෙයක් නැහැ. ඔවුන් අනිවාර්යයෙන් ඔවුන්ගේ පන්දු බලයනියට වනිඳු හසරංග හෝ මයිස් තීක්ෂණ යොදා ගන්න ඔවුන් දෙදෙනාම ගොඩක් දුරට යොදා ගනී. මොකද මයිස් තීක්ෂණ කියන්නේ කටුත් ලබා ගන්නට වැඩිය පවර් ප්ලේ එකේ ඔවුන් බලාපොරොත්තු වෙන්නේ රන් රේට් එක ඩවුන් කරගන්න. ඉතින් බොහෝ විටදී මයිස් තීක්ෂණ සහ වනිඳු හසරංග කියන දෙදෙනාම තරඟවල ක්‍රීඩා කරනවා කියන්න පුළුවන්. මොකද අපිට දෙදෙනාම දකින්න ලැබුණොත් ඒක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. බොහෝ දුරට පහුගිය තරඟයේ එක බලද්දී මයිස් තීක්ෂණ ලකුණු අඩු කරද්දී වනිඳු හසරංග කඩු දවාගෙන තරඟේ ජයග්‍රහණය කරා දින ගියා. ඉතින් මේ අවස්ථාව අනුව බලද්දී බොහෝ දුරට මේ දෙදෙනාම රාජස්ථාන රොයල් වෙනුවෙන් අපිට දකින්න පුළුවන්. නමුත් අපේ කතාව තියෙන්නේ ප්‍රධාන වශයෙන් RCB කණ්ඩායම සහ සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් කණ්ඩායම අතර. මොකද ඒ කණ්ඩායම් දෙකේ ශ්‍රී ලංකාවේ නියෝජනය කොහොම වේද කියන එක බොහෝ දුරට ඉතින් අපි දැන් දකින්නේ RCB කණ්ඩායම ෆිල් සෝල්ට් අනිවාර්යයෙන්ම ක්‍රීඩා කරනවා. තව අවස්ථා දෙකයි තුනක් තියෙනවා. ඉතින් මේ අවස්ථා තුනට බොහෝ දුරට ඔවුන් යොදාගන්නේ හේසල්වුඩ් අනිවාර්යයෙන්ම ක්‍රීඩා කරනවා. ඒකට දෙන්නෙක් අපේ අවස්ථාව අරගෙන තියෙනවා විදේශ ක්‍රීඩකයන්ගේ. ඊට අමතරව අපේ නුවන් තුෂාර ඉන්නවා. නුවන් තුෂාරට තියෙන කම්පිටිෂන් එක තියෙන්නේ මෙතන නිජි එක්කයි සහ රොමාරියොත් එක්ක. මේ දෙන්නත් එක්ක බලද්දී නුවන් තුෂාර බෝලර් කෙනෙක් විදියට ගන්නවට වඩා රොමාරියෝ වගේ ක්‍රීඩකෙක් ඔවුන්ට අත්අදා බලන එක ඉතාම වටිනවා. මොකද ඔවුන්ගේ පන්දු බලයනිය ගත්තාම හේසල්වුඩ් ඉන්නවා, භුවනේශ්වර් කුමාර් ඉන්නවා. ඉතින් මේ දෙදෙනාම ඉන්නකොට යන්තම් පන්දු යවන්නන් විදියට ඉද්දී ඔවුන් අනිවාර්යයෙන්ම පන්දු යවන්නකට වඩා සලකලා බලන්නේ අනිවාර්යයෙන්ම ඕල් රවුන්ඩර් කෙනෙක්. ඕල් රවුන්ඩර් කෙනෙක් කණ්ඩායම ඇතුළට දාගන්න තමයි උන් try කරන්නේ. එතකොට උටින් ෆිල් සෝල්ට් කියපුවාම බෝලර්ස් කෙනෙක් විදියට හේසල්වුඩ් ක්‍රීඩා කරද්දී තව අවස්ථා දෙකක් තියෙනවා. අවස්ථා දෙකම බොහෝ දුරට ඔවුන් යොදාගන්නේ ලින්ස්ටෝන් ක්‍රීඩා කරයි නැත්නම් ටිම් ඩේවිඩ් සාර්ථකයි. ඉතින් නැත්නම් රොමාරියෝ. මේකින් ඔප්ෂන් තුනට යනවා. ඉතින් නුවන් තුෂාර RCB කණ්ඩායම අපිට දකින්න තියෙන අවස්ථාව ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගන්න බෑ. මෙන්න මේ හේතුව නිසා බොහෝ දුරට අපි බලමු. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා නුවන් තුෂාර කේසරේ මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායමට සාර්ථකව ක්‍රීඩා කරා අවසාන මොහොතේ. ඉතින් බලමු මේ අවස්ථාවේදී RCB කණ්ඩායම වෙනුවෙන් අපිට නුවන් තුෂාර දකින්න ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරනවා. මම මගේ අදහස අනුව කිව්වේ නුවන් තුෂාරත් මේ අවස්ථාවේදී බොහෝ දුරට අඩු සම්භාවිතාවයක් තමයි තියෙන්නේ. 20%ක 15ක විතර 20ක වගේ අවස්ථාවක් තමයි තියෙන්නේ ක්‍රීඩා කරන්න තරඟ පිටියේ. ඉතින් අවසාන වශයෙන් අපි කතා කරමු සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් කණ්ඩායම ගැන. සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් කණ්ඩායම තමයි අපිට ගොඩක් කතා කරන්න තියෙන කණ්ඩායම. අනිවාර්යයෙන්ම සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් කණ්ඩායම අපි ක්‍රීඩා කරන කමිදු මෙන්ඩිස් සහ ඉෂාන් මාලිංග. මේ කියන ක්‍රීඩකයෝ දෙන්න බොහෝ දුරට මේ සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් කණ්ඩායම ඇතුලේ කම්පිටිෂන් එක ඉතාම වැඩි. ඉතින් මේකෙදී අනිවාර්යයෙන්ම පහුගිය තරඟයේ වගේම ට්‍රැවිස් සෙඩ් ක්ලාසන් මේ දෙදෙනාම ක්‍රීඩා කරන තව දෙන්නෙකුටයි අවස්ථාව හම්බෙන්නේ. මේ විදේශ ක්‍රීඩකයෝ දෙන්න විදියට වුන් බොහෝ දුරට යොදාගන්නේ පැට් කමින්ස් නායකයා අනිවාර්යෙන් ක්‍රීඩා කරන තව එක අවස්ථාවක් ඇතිනේ. එක අවස්ථාවකට තමයි විදේශ ක්‍රීඩකයෙක්ගේ තරඟය
අපේ ක්‍රීඩකයෝ දෙන්නටම හම්බෙන්නේ. අපේ බොහෝ විට මේ ක්‍රීඩකයෝ දෙන්නා නම් එකම තරගයේදී අපිට දකින්න ලැබෙන අවස්ථාවන් මම හිතන්නේ දකින්න හම්බෙන්නේ නැහැ කියලා. දකින්න හම්බුනොත් ඒක ලොකු දෙයක්. ඕන් බොහෝ දුරට පැට් කමින්ස් සහ ඇඩම් සම්පා අපේ ඉෂාන් මාලිංගගේ සිම්බෝල කෙනෙක් විදිහට. ඉතින් සිම්බෝල කෙනෙක් වුන් පාවිච්චි කරනවට වඩා මොකද ඉන්දියානු ක්‍රීඩකයෝ ඕන තරම් ඔප්ෂන්ස් විදිහට සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් කණ්ඩායමට ඉන්නවා. ශාමි ක්‍රීඩා කරනවා අනිවාර්යෙන්. ඒතකොට පැට් කමින්ස් නායකයා ක්‍රීඩා කරනවා. ඒතකොට සිං ක්‍රීඩා කරනවා. ඉතින් මේ වගේ වෙලාවට ඉෂාන් මාලිංගව ටීම් එක ඇතුළට එයිද කියන එක ටිකක් දුරට සැක සහිතයි. බොහෝ දුරට අඩු ප්‍රසන්ටේජ් එකක් තමයි තියෙන්නේ 10%ක 15%ක වගේ ප්‍රසන්ටේජ් එකක් තියෙන ඉෂාන් මාලිංගට. කමිදු මෙන්ඩිස්ටත් ඒ කතාවමයි. ප්‍රබල ක්‍රීඩකයන් 3 දෙනෙක් එක්ක තරඟ කරද්දී තව එක අවස්ථාවක විතරයි විදේශ ක්‍රීඩකයෙකුට හම්බෙලා තියෙන. ඒ අවස්ථාව කමිදු මෙන්ඩිස්ට ලැබෙන්න තියෙන අවස්ථාව බොහෝ දුරට ඉෂාන් මාලිංගට වඩා අවස්ථාවක් තියෙනවා. ඕල් රවුන්ඩර් කෙනෙක් නිසා. නමුත් බොහෝ දුරට මේ විදේශ ක්‍රීඩකයන්ගේ සීමාව නිසා කමිදු මෙන්ඩිස් බොහෝ දුරට 25%ක වගේ සීමාවක තමා තියෙන්නේ අපිට තරඟ බිමේ දකින්න ලැබෙන. ඉතින් අපේ ක්‍රීඩකයෝ මේ ආකාරයට කණ්ඩායම් වල අපිට දකින්න ලැබුණත් තරඟ බිමේ දකින්න ලැබෙන මෙන්න මේ විදිහට ඉතින් අඩු ප්‍රතිශතයක් තියෙන්නේ කමිදු මෙන්ඩිස්, ඉෂාන් මාලිංග වගේ ක්‍රීඩකයන්ට, ඒ වගේම නුවන් තුෂාර වගේ ක්‍රීඩකයන්ට. ඊට අමතරව වැඩි අවස්ථාව තියෙනවා. වනිදු හසරංග මයිස් තීක්ෂණ ක්‍රීඩා කරනවා, මතිෂ පතින්න ක්‍රීඩා කරනවා. ඉතින් ඒ වගේම දුෂ්මන්ත චමීර දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ යම් කිසි නියෝජනයක් ලැබෙයි. මේ ආකාරයට තමා බොහෝ දුරට අපිට දකින්න ලැබෙන්නේ. ගොඩක් කණ්ඩායම් කලවන ආකාරීත්වය බලන්නේ කොහොම හරි හොඳම කණ්ඩායම තරඟ බිමට දාලා ඉවරලා උපරිම ප්‍රතිඵල ලබා ගන්න. ප්‍රේක්ෂක විදියට අපි බලන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ක්‍රීඩා කරයි කියලා, ඉන්දියාව නුව බලන්නේ ඉන්දියාවේ ක්‍රීඩකයෝ ක්‍රීඩා කරයි කියලා. ඉතින් ඔස්ට්‍රේලියන්ස්ලා බලන්නේ ඔස්ට්‍රේලියන්ස් ක්‍රීඩකයෝ ක්‍රීඩා කරයි කියලා. ඉතින් මේක තමයි තරඟය. ඉතින් නමුත් තරඟ කලවන ආකාරීත්වය බලන්නේ හොඳම කණ්ඩායම දාලා රිසල්ට් එක ගන්න. එතකොට ඉතින් අර තියෙන කම්පිටිෂන් එක තමයි ටීම් එකක් ඇතුලේ තියෙන්නේ. හේ ඉතින් එතනදි බේරෙන්නේ නැහැ මේ ක්‍රීඩකයා ක්‍රීඩා කරනවා මේ ක්‍රීඩකයා ක්‍රීඩා කරන්නේ නැහැ කියන එක. ඉතින් ඔන්න ඔය ආකාරයේ ගැටලුවක් තමයි තියෙන්නේ මේ ක්‍රීඩකයන් ක්‍රීඩා කරනවද නැද්ද කියන තර්කයේ ගේද්දී. ඉතින් අපි බලමු. ඔබෙත් බලාපොරොත්තු ශ්‍රී ලාංකිකයෙක් විදිහට මගෙත් බලාපොරොත්තු අපේ ක්‍රීඩකයෝ ගොඩක් තරඟ බිමේ දකින්න ලැබෙන්න ගේ ෆොපෝමන්ස් අපිට දකින්න මතිෂ පතිරණ වගේ. එතකොට වනිදු හසරංග වගේ කලස් පෙන්න්නනවා දකින්න තම පිත්තාස අපි ක්‍රීඩකෙක් නියෝජන කරද්දි මේ වගේ ලෝක අංක එකේ තරඟාවලයේදී. ඉතින් මේ චැනල් එකේ මම කිව්වේ මගේ අදහස් පමණයි. ඉතින් ඔයාගේ කමෙන්ට් එක දාගෙන යන්න. මේකේ කමෙන්ට්ස් මම දැක්කා. ඉතින් හොඳ කමෙන්ට්ස් වැටලා තියෙනවා. ගොඩක් ආදරණීය. ඔයාලට ස්තුතියි. ඊට අමතරව ඉතින් අනිත් පැත්තෙන් අනිත් කමෙන්ට්ස් එනවා. ඉතින් එහෙම තමයි හොඳ සහ නරක කියන දෙපැත්තම ඉන්නවා. අපි සමව එක දරාගෙන යන්න ඕනේ. ඉතින් හොඳ හෝ නරක කියන ඔබ සියලු දෙනා මගේ ප්‍රේක්ෂකයෝ මම කැමතියි. මම වෙනුවෙන් විනාඩියක් හෝ ක්ලික් කරලා මේ වීඩියෝ එක බැලුවට. ඉතින් රැඳිලෙම අපි බලමු තව මේ 2025 IPL තරඟාවලිය ඉතාම හොඳ තරඟයක් අපිට දකින්න ලැබේවි. චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම පොඩ්ඩක් පසුබෑමක ඉන්නවා. නමුත් ඉතින් අපි බලමු ඉදිරියට ඒ කියලා. රාජස්ථාන් රොයල් කණ්ඩායමත් ඒ වගේම. ඉතින් අපේ හෙඩ් කෝච් මහේල ජයවර්ධන ඉන්න මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමත් පසුගිය තරඟයේදී අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තා. ඉතින් මෙහෙම තමයි තරඟය තාම තීරණාත්මකයි. තාම මුල් අවධියේ තියෙන. ඉතින් අපි බලමු තව තරඟ එහෙමම තියෙනවා යන්න. ඊළඟ දවසේ අපි කතා කරමු පොයින්ට්ස් ටේබල් එකත් එක්ක තව මොනවද අපිට කතා කරන්න පුළුවන් දේවල් තියෙන කියලා. ඉතින් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා මේ ක්‍රිකට් එහෙනම් ගිහලා ඉන්න ඔබට.